ආදී උඹලේ අම්මට ඉක්මනට සනීප වෙයි නේද බං? ඔව් බං ඊයේනේ හොස්පිටල් අතර කරේ කොහොම හරි යාට සනීප වෙන්න ඕනි බං. ඔච්චර අවුලෙන් ඉන්න එපා බං. අම්මට ඉක්මනට සනීප වෙයි. අම්මා හොස්පිටල් ඉන්නදී මං කොහොමද බං සතුටින් ඉන්නේ? මට ඉන්නේ යා විතරයිනේ. ඒ නිසා යාව ඉක්මනට සනීප කරගන්න ඕනි බං. උඹලා දෙන්න මොකද්ද බං කරන්නේ? සිගරට් එකක් බොමුද? මොන සිගරට්ද බං? මං ආයි සිගරට් බොන්නේ නැහැ. ඇයි බං එහෙම කියන්නේ? උඹලාට අපිත් එක්ක සිගරට් එකක් බොන්න වෙයිද? උඹත් එක්ක බොන්න බැරි කතාවක් නෙවෙයි බං. මං කලින් සිගරට් බිව්ව කතාව නම් ඇත්ත. ඒත් මං අම්මට පොරොන්දුවක් වුණා බං. ආයි මං සිගරට් බොන්නේ නැහැ කියලා. අම්මට පොරොන්දු වුණා කියලා මොකද්ද බං? උඹ සිගරට් එකක් බිව්වා කියලා අම්මට පේන්නේ නැහනේ. මෙතන කරන දේවල් මුන්ගේ අම්මට පෙවුන්නේ නැති වුණාට මුන්ගේ අම්මට මුව හොඳට දැනෙනවා බං. ඔව් බං අම්මලාට දැනෙන එක නම් ඇත්ත. ඇයි ආදිලේ අම්මට මොකක් හරි කරදරයක්ද? ආදිලේ අම්මට ඊයේ අසනීප වුණා බං. ඒ නිසා ඊයේ රෑම හොස්පිටල් නතර කරා බං. අඩෝසි රාවටම එහෙම එකක් මම දන්නේ නැහැ ආදි. ඒකට කමක් නැහැ සිනු. අම්මා කවදාවත් මගෙන් පොරොන්දු අරගෙන නැහැ. හැබැයි එදා මගෙන් පොරොන්දුවක් ගත්තා. ආයි කවදාවත් සිගරට් බොන්න එපා කියලා. මං කවදාවත් එයාට දීපු පොරොන්දුව කඩන්නේ නැහැ බං. මට මේ ලෝකේ ඉන්නේ අම්මා විතරයි බං. එයාට දීපු පොරොන්දු කවදාවත් කඩන්නත් බෑ. මට කවදාවත් අම්මව නැති කරගන්නත් බෑ බං. ඒක ඇත්ත ආදි. මමත් මගේ අම්මට ගොඩක් ආදරේ. සිගරට් එකක් බිව්වා කියලා අපි කවුරුත් පොරක් වෙන්නේ නැහැ සිනු. ඒ නිසා උඹත් දැන් මොය දේවල් නතර කරහන්. බලා කිව්ව කතාව ඇත්ත සිනු. උඹ ඕක නතර කරේ නැත්තම් උඹට වැඩි කාලයක් ජීවත් වෙන්න බැරි වෙයි බං. උඹට උඹවම නැති වෙයි. උඹලා කියන එක මට තේරෙනවා බං. මමත් ආයෙ සිගරට් බොන එක නවත්තනවා. සිගරට් එකක් බිව්වයි කියලා අපි කවුරුත් පොරවල් වෙන්නේ නැහැ. නොබිව්වයි කියලා චාටර් වෙන්නෙත් නැහැ. සමාජයේ තියෙන වැරදි මත වෙනස් කරන්න. මොකද ඔය බොරු මතවලට වඩා ඔයාට ඔයාගේ ජීවිතේ ගොඩක් වටිනවා.